මොනවා කරන්නේ? ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔය වගේ දේවල් කරගත්තාම බේත් කරන්න වෙනවා. අලි විසේ හැදිලා වගේ දුවනකොට ඕව දැනගන්න ඕනේ. පණ කඩාගෙන දුවනවනේ. ලුස්ස ලුස්ස වැටි වැටි අර මෙහෙ හැපි හැපි. දැනගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ගෑල් ළමෙක් වුණාම සංවරව ඉන්න ඕනේ. ඕම මේ ওই විදිහට හැදෙනවද සෙල්ලක්කාර විදිහට? සංවරව ඉන්න ඕනේ ගෑල් ළමෙක් වුණාම. ඔයගේ පෙරලගෙන දුවනවද ගෑල් ළමයි? පාරේ ඉන්න බල්ලොන්ගේ ප්‍රශ්න විසඳන්න දුවනවා. දැනගන්න ඕන ඕවා. අනුන්ගේ ප්‍රශ්න විසඳන්න කලින් තමන්ගේ අතපය පරිස්සම් කරගන්න. තේරුණාද? මේ මෙතන ඉන්න අනිත් ගෑල් ළමයින්ටත් ආදර්ශයක් වෙන විදිහට ඉන්න ඕන. මෙතන ඉන්න පරණම ගෑල් ළමයා නේද? සැලුන් එකේ ඉන්න පරණම ගෑල් ළමයා නේද? එයා කොහොම වෙලා හරියනවද? හරියනවද? දැන් පේනෝනේ. ওই වගේ මේගොල්ලෝ දුවලා අතපය කඩාගත්තොත් දැනගන්න ඕන. ඒවා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන. ගෑල් ළමෙක් වුණාම හරියට ඉන්න ඕන සංවරව. පාරේ යන බල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න දුවනවා. එන මිනිස්සුන්ට හිටපු ගමන් කඩාගෙන පයින්නවා. අල්ලන්න හැදුව ස්ට්‍රෙස් කඩ දානවා. තේරුම් ගන්න ඕන. ගෑල් ළමයි ඉන්නවනේ මල් වගේ. කොහොම ඉඳලා හරියන්නේ නැහැ.